ඉන්නේ. ඒ හන්ද මිටි කිරි ටික දාලා තමයි මේ අල හොද්ද හදන්නේ. ඔයගොල්ලොත් මේ වගේ රසට උක්කුවට අල හොද්දක් හදලා මට කමෙන්ට් කරලා ආයිබෝන් මගේ channel එකෙන් ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද රසට අල හොද්දක් හදන විදිය තමයි හදන්නේ. මම අද ඉදියප්ප කන්න තමයි මේ අල කිරි හොද්ද හදන්නේ. දැන් මම අල ටික හොඳට සුද්ධ කරගෙන මේක කෑලි වලට කපා ගන්න තමයි හදන්නේ. මම අල ටික තම්බලා ගත්තේ. අල කිරි හොද්ද හදන්න ගත්තේ. ඇත්තටම අපි තෙල් දානවා වගේ පොඩියට කපන්නේ. කිරි හොද්දට ටිකක් ලොකුවට කෑලි කපන්නේ. දැන් මම ලුණු ටික කපලා දාගන්න තමයි හදන්නේ හොද්දට. මම අවුමිරිස් ටිකක් මේ විදියට කපා ගන්න හදන්නේ. අවුමිරිස් අපි අල හොද්දට කපනකොට මෙන්න මේ විදියට හරහට ඕනි කපන්න. ගොඩාක් පොඩියට කපන්නේ. සාමාන්‍ය මෙන්න මේ විදියට තමයි අල හොද්දකට අපි කපලා දාන්නේ. අනිවාර්යෙන් දාන්න ඕනි. කරපිංච සුවඳ රම්ප සුවඳ අල හොද්දක අනිවාර්යෙන් තියෙන්න ඕනි. මම කුරුඳු පොතු ටිකක් දානවා. කුරුඳු පොතු ඇත්තටම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අල හොද්දේ සුවඳ එන්න. කහතේ හැන්දක් දානවා මම. අමුතුන පහතේ හැන්දක් දානවා. ලුණු තේ හැඳි දෙකක් දානවා. අබ ක්‍රීම් එක. එතකොට මම අබ ක්‍රීම් එක දානවාමයි නැත්නම් අබ අඹරලා හරි ඇත්තටම අල හොද්දකට දාගන්න ඕනි. අබ ක්‍රීම් එක දාපුවම අල හොද්දේ උකු ගතියෙම හොඳට වැඩි වෙනවා. අල හොද්දේ රස එනවා. ඒ දෙකම එන හන්ද අබ ක්‍රීම් එක අපි අනිවාර්යෙන් අල හොද්දට දාගන්න ඕනි. මේ අල හොද්ද හදන්නේ මිටි කිරි ටික දාගෙනමයි. මොකද අල තම්බලානේ තියෙන්නේ. ඒ හන්ද තව දිය කිරින් තම්බන්න දෙයක් නැහැ. අල හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ හන්ද මිටි කිරි ටික දාලා තමයි මේ අල හොද්ද හදන්නේ. දැන් මම ලිපේ තියෙනවා. උතුරන් එනකොට තව උවමනා පහේ අඩු වැඩි වීමක් තියෙනවා නම් අපි බලමු. අපි මේකට තව දාන්න ඕන දෙයක් තමයි බෙදපු උළුහාල්. අමුවට උළුහාල් කොයි වෙලාවකවත් දාන්න එපා. බෙදපු උළුහාල් මිට අල හොද්දේ සුවඳ රස වැඩි වෙන්න දාන්නම ඕනේ. හරි රසයි. හොඳ උකු පාටක් පේනවා. හොඳ උකුවට තමයි මම මිටි කිරි ටික දැම්මේ. තව ලුණු ටිකකුත් මම දානවා. ලුණු මදි ගතියකුත් පේනවා. ඉතින් මේ බලන්න හොඳට උකුවට තියෙන හැටි. හැබැයි තව පොඩි රහසක් තියෙනවා කියන්න. තව අපි අල හොද්ද රස කරන තව ක්‍රමයක් තමයි මේ අල හොද්දෙන් අල කෑල්ලක් දෙකක් අරගෙන හොඳට අපි පොඩි කරනවා. පොඩි කරලා මිටි කිරි ටිකක් එක්ක ඒක කලවම් කරලා මේ අල හොද්දටම දානවා. ඇත්තටම එතකොට මේ අල හොද්ද තවත් හරිම රසයි. සමහරක් අය දානවා කඩල පිටි දානවා. ඒ වගේ විදිහේ වනම් කරන්න අවශ්‍ය නැහැ. මෙහෙම ඇත්තටම මේ විදිහට ස්වභාවිකව අල හොද්දක් හදන ක්‍රමය තමයි හොඳම ක්‍රමය. අනේ මේ අල හොද්ද හොඳට උකුවට තියෙනවා. මම වැඩි ගන්න එක අල කෑල්ලක් වගේ අරගෙන මෙන්න මේ විදිහට දැන් මේ අල හොඳට තැම්බිලානේ තියෙන්නේ. ඒක හන්ද මේ විදිහට හොඳට පොඩි කරගන්නවා. පිටි වෙන්නම පොඩි කරනවා. මම අල ගොඩක් ගන්නෑ මොකද හොද්ද හොඳට උකු හන්දා.
අපරාධෙනේ නිකන් අල ටික නාස්ති වෙන හන්ද එක අල කෑල්ලයි ගන්නෙ. මේ විදිහට හොඳට මේවා පිටි වෙන්න පොඩි කරලා ඉවරලා ඊට පස්සේ ආපහු අපි මේකෙන් මිටි කිරි ටිකක් ගන්නවා. මේකෙන් වෙන්නේ අර අල රස තවත් අල හොද්දේ වැඩි වෙන එක විතරයි. සමහරව ලොකු හොද්දක් හදනකොට අල කෑලි 3ක් 4ක් විතර පොඩි කරලා චප්ප කරලා මේ විදිහට දානවා. එතකොට අර හොද්දත් උකු වෙනවා. අල රසත් වැඩි වෙනවා. ඔයගොල්ලොත් මේ වගේ රසට උකුවට අල හොද්දක් හදලා මට කමෙන්ට් කරලා subscribe කරලා share කරන්න. ඉතින් මේ අලුත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක නරඹුවාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ළන්ට බුදු සරණයි.